මේ කොසන ව්‍යාපාරය මේ සෙනිකේ ඉදිරිපත් වෙන දැනයි. දැන් අවුරුදු දෙකක් තිස්සේ ඉහළ කඳු කරේ මායින් ගම්මානයේ අලි ඇවිල්ලා ගම්මාන විනාශ කරලා තියෙනවා. ඒ වගේම ඉඩම් සියල්ල විනාශ කරලා තියෙනවා. රබර්, ගම්මිරිස්, උග්ගස් සියලුම වගා විනාශ කරලා තියෙනවා. නමුත් කිසිම විසඳුමක් නැහැ. මේ මම උදාහරණයක් DCC කතා කරා, ඒක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවත් කතා කරා. නමුත් කිසිම විසඳුමක් නැහැ. DCC ගරු සභාපතිතුමා කියන්නේ මේක වල්ලාලි යනවා. ඒක තමයි විසඳුම නේද? අවතාව විනාශ විසඳුම නැහැ. නමුත් වනජීවි කියන්නේ ගමේ මිනිසුන්ට වල්ලාලි බලා ගන්න කියලා. ගමේ මිනිස්සු වල්ලාලි බලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. වනජීවි තියෙන එක තමයි වනජීවි කියන්නේ. ඒ වගේම මේ ගම් ජනතාවගේ ජීවිතය අධහෙට කියලා කියන්න බෑ. දැන් ජීවිත 4-5ක් විනාශ වෙලා තියෙන්නේ. නැති වෙලා තියෙන්නේ. අපි කියන්නේ බලදාරින්ද කියන්නේ කඩිනම් විසඳුමක් ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි මේ වනාන්තර විනාශ නිසා තමයි ඉහළ කඳුකට මේ වල්ලාලි ආවිලා තියෙන්නේ. කවදාවත් මේ අවුරුදු 2ක් ඇතුළත තමයි වල්ලාලි ආවේ. කියන්නේ මායින් ගම්මාන කියන මීන කඳුර, රණුගල්ල, කොටමුදුන, ඉඟුරු කඩුව, කැලිවැස්ස, බඹරගස්තෝව, රිටිගාදෝ සියලු ගම්මාන කොස්තොල්ල සියලු ගම්මාන වලට අලි ආවිලා තියෙනවා. ඉස්සර අලි 1 2 ආව දැන් යනකොට අලි 10 දෙනෙක් ඉන්නවා. අපි කියන්නේ බලදාරින් ඉල්ලන්නේ, කාරුණික ඉල්ලන්නේ, ජනාධිපතිතුමා ඉල්ලන්නේ මේ ජනතාවගේ ඉඩම් ආරක්ෂා කරලා දෙන්න, ජීවිත ආරක්ෂා කරලා දෙන්න, සුරක්ෂිත ජීවිතයක් විඳින්නට මිනිසුන්ට සලසා දෙන එක තමයි මම ඉල්ලන්නේ.